සුබදසක් ඔයාල මේකතු වෙලායින්නේ වයිටඩිලා ඩුප් චනලෙන් ගෙන තවත් අලුත් විඩිය එකක් එක් අද වීඩියගෙන් කතා කරන්නේ කොහොමද මොබයිල් ෆෝන් එකෙන් අලුත් අප්ඩේට්වලට අනුව YouTube විඩිය එකක් නිවැරදිව අප්ලෝඩ් කරගන්න කියලා. ඉතින් මෙතැන්ති කතා කරන්න කොහොමද රෑන්කන්න වීඩිය එකක් අප්ලෝඩ් කරගන්න ඒවගේම ටයිටල් ඩිස්ක්‍රපෂන් ටක්ස් කීවට් සහ කොහොමද වීඩියකට හරියටම තම්මේල එකක් දාගන්න කියලා. හරි ඉතින් දිගටම රැඳිලන්න මේ විඩියගත් එක්ක. ඉතින් වට අපේ චැනල් එකෙන් YouTube සම්බන්ධ වගේම Android ට්‍රික් සම්බන්ධ වීඩියෝස් බලාගන්න පුළුවන් මෙන්න මේ වගේ. ඔයා තාමත් අපේ වයිටඩිලා YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පහළ තියෙන subscribe button එක click කරලා bell icon එකත් all දාලා තියාගන්න. එතකොට අලුතෙන් දාන වීඩියෝස් ඔයා ළඟටම ගෙන ගන්න පුළුවන්. හරියාලුනේ ඔයා මොබයිල් ෆෝන් එකෙන් YouTube වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා නම් ඔයාගාව අනිවාර්යෙන් තියෙන්න ඕන ඇප්ලිකේෂන්ස් දෙකක් තමයි YouTube සහ YouTube ස්ටඩියෝ කියන්නේ. ඉතින් YouTube ඇප් එක නම් ඩිෆෝල්ට් හැම ෆෝන් එකම වගේ බලාගන්න පුළුවන්. YouTube ස්ටඩියෝ ඇප් එක වගේ ෆෝන් එකේ නැත්තම් ඔයාට පුළුවන් Play Store එකට ඇවිල්ලා මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි මම මුලින්ම YouTube ඇප් එක මේ විදිහට ඕපන් කරගන්නවා. හරි දැන් මෙතන ප්‍රොෆයිල් අයිකන් එක ටච් කරන්න. මෙතන වගේ YouTube channel එක සිලෙක්ට් කරලා නැත්තම් ස්විච් account එකට ගිහින් අදාළ Gmail එක සිලෙක්ට් කරන්න. ඉතින් මේ තියෙන්නේ ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකෙන් ක්‍රියේට් කරගත්ත YouTube channel එක. හරි දැන් මෙතන පහළ තියෙන plus icon එක ටච් කරන්න. මෙතන පහළ live short video කියලා කැටගරි වගේක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයා video option එකට එන්න. හරි ඊළඟට මෙතන ඔයා ක්‍රියේට් කරගත්ත වීඩියෝ එක මෙතනින් සිලෙක්ට් කරගන්න. මම දැන් මෙතන ඔයාලට පෙන්නන්න වීඩියෝ ක්ලිප් එකක් ඇඩ් කරගන්න. හරියට පස්සේ ඔයා ඇඩ් කරගත්ත වීඩියෝ එක අවශ්‍ය නම් ප්ලේ කරලා බලලා වීඩියෝ එක හරිද කියලා ඔයාලට කන්ෆර්ම් කරගන්න පුළුවන්. හරි ඊළඟට ඔයා මෙතන පහළ තියෙන next button එක ටච් කරන්න. next දුන්නට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ලෝඩ් වෙනවා. මෙතන පළවෙනියටම තියෙනවා title කියලා. මෙතෙන්දී ඔයා මතක තියාගන්න ඕන දෙයක් තමයි title එක දෙනකොට ඔයාගේ වීඩියෝ එකට අදාළ ගැලපෙන title එකක් මෙතනට දෙන්න. එහෙම නැතුව අදාළ නැති title දාන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාගේ channel එකට community guideline issues එන්න පුළුවන්. ඉතින් ඔයාලට channel එකක් mention කරන්න ඕන නම් මෙතන ඇඩ් ලකුණ ගහලා channel එකේ username එක ලබා දෙන්න. හරි ළඟට මෙතන දෙවෙනියට බලාගන්න පුළුවන් add description කියලා. ඉතින් ඔයා මෙතනට කලින් හදාගත්ත description එකක් තියෙනවා නම් ඒක ඇඩ් කරගන්න පුළුවන්. ඔයා මෙතන description එකක් දෙනකොට අනිවාර්යෙන් වීඩියෝ එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. වීඩියෝ එකේ තියෙන්නේ මොන වගේ දේවල්ද කියලා. ඉතින් ඔයාගේ පැහැදිලි කිරීම සිංහලට වඩා ඉංග්‍රීසි වලින් දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔයා නෝට් එක හදනකොට නිතරම ඔයාගේ වීඩියෝ එක ගැන කියවෙන විදිහට නෝට් එක දාන්න. මොකද ඒකට හේතුව තමයි YouTube එක ඇනලයිස් කරන්න keywords. ඉතින් මෙන්න මේ keywords හරහා තමයි ඔයාගේ වීඩියෝ එක rank වෙලා search list එකේ උඩටම එන්නේ. ඒ වගේම ඔයාලට තව පුළුවන් social media links වගේම hashtag add කරගන්න. ඉතින් hashtag දෙනකොට ගොඩක් hashtag දාන්න යන්න එපා. 3ක් හෝ 4ක් තිබ්බනම් හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඔයාලට පුළුවන් මගේ වීඩියෝ එකේ දාලා තියෙන description එක බලලා පොඩි idea එකක් ගන්න. ඊළඟට මෙතන visibility කියන option එකට එන්න. මෙතන ඔයාගේ public select වෙලා තිබ්බොත් ඔයා අනිවාර්යයෙන්ම private කියන එකට tick එක දාන්න. ඒකට හේතුව තමයි අපිට තව text දාන්න තියෙනවා. ඒ වගේම thumbnail දාන්න වගේ ගොඩක් settings හදාගන්න තියෙනවා. ඒ නිසා ඔයා දැන් මෙතන private කියන එක දාගන්න. හරි ළඟට මෙතන පහළ තියෙන upload කියන බටන් එක ටච් කරන්න. ඊට පස්සේ මෙතන see video කියන එක ටච් කරාට පස්සේ ඔයාගේ වීඩියෝ එක මේ විදිහට අප්ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. දැන් ඔයා ඇප් එකෙන් අයින් වෙලා ඔයාගේ YouTube ස්ටුඩියෝ ඇප් එකට එන්න. YouTube ස්ටුඩියෝ එකට ආවට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන්. මෙතන වගේ YouTube channel එක ඇඩ් වෙලා නැත්නම් ඔයාලට පුළුවන් මෙතන ප්‍රොෆයිල් අයිකන් එක ටච් කරලා ඊළඟට ස්විච් account එකට ගිහින් අදාළ Gmail එක සිලෙක්ට් කරගන්න. හරි ඊළඟට මෙතන පහලින් බලා ගන්න පුළුවන් content කියලා අන්න ඒකට එන්න. content වලට ආවට පස්සේ අපි අප්ලෝඩ් කරගත්ත වීඩියෝ එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයා ඒක උඩ ටච් කරගන්න. ඊළඟට මෙතන pencil icon එකක් බලා ගන්න පුළුවන්. අන්න ඒක ටච් කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි කලින් ඇඩ් කරගත්ත title එක සහ description එක. ඔයාලට අවශ්‍ය නම් මෙතනිනුත් ඒවා වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට මෙතන audience කියන එකට එන්න. මෙතෙන්දී ඔයා වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ හැමෝටම පේන්න නම් ඔයා මෙතන දෙවෙනියට තියෙන no it's made for kids කියන එකට ටික් එක දාගන්න. ඒ වගේම මෙතන advanced යටතේ තියෙන option එකටත් දෙවෙනි එකම ටික් කරගන්න ඕනේ. හරි ඊළඟට මෙතන playlist යටතේ ඔයා playlist එකක් හදලා තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙතනින් ගිහින් playlist එකක් add කරගන්න.
මන් දැන්ට ප්ලේලිස්ටක් හදලා නැති නිසා දැන්ට ඇඩ් කරගන්න යන්න හැ. ඉළඟට මෙතන තියෙන ඕල්ඩට් කන්ටෙන්් වලට එන්න. ඉතින් මේක අලුත් අප්ඩේට් එකෙන් ආව ගොඩ දෙනෙක් දන්නේ නැති ඔප්ෂන් එක. ඉතින් මෙතෙන්දි වෙන්නේ ඔයා AI යූස් කරලා මොනහරි දෙයක් වෙනස් කරලා වීඩියෝ එකේ පෙන්නනවා නම් ඔය අනිවාර්යෙන් මෙතන ES ලබා දෙන්න ඕනේ. එහෙම නැතුව මෙයාලා මෙතන සඳහන් කරලා තියෙන දේවල් වලට වගේ වීඩියෝ එක අදාළ වෙන්නේ නැත්නම් ඔයා මෙතන නෝටික් කරගන්න. ඉතින් මන් දාන වීඩියෝ එකේ AI මුකුත් යූස් කරලා නැති නිසා මම මෙතන නෝටික් කරගන්නවා. ඉතින් ඔයා අනිවාර්යෙන් මෙන්න මේ ඔප්ෂන් එක ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන more option වලට එන්න. මෙතන උඩින්ම බලාගන්න පුළුවන් add text කියලා. දැන් ඔයාලට පුළුවන් ඔයාගේ වීඩියෝ එකට අදාළ text add කරගන්න. text දෙනකොට ඔයාගේ වීඩියෝ එක නිතරම search වෙන වචන බලලා ලබා දෙන්න. උදාහරණයක් විදියට මම අප්ලෝඩ් කරේ text සම්බන්ධ වීඩියෝ එකක් නිසා මම මෙතනට ඊට අදාළ text එකක් මේ විදියට දාගන්නම්. ඉතින් ඔයා tag එකක් ලබා දෙනකොට word එක type කරලා enter ලබා දුන්නාට පස්සේ ඒක tag එකක් විදියට add වෙනවා. ඊළඟට මෙතන බලාගන්න පුළුවන් කැටගරි කියලා. මෙතෙන්දී වගේ වීඩියෝ එකට අදාළ කැටගරි එක ඔයා සිලෙක්ට් කරගන්න. උදාහරණයක් විදියට මම අප්ලෝඩ් කරේ ටෙක්ස්ට් සම්බන්ධ වීඩියෝ එකක් නිසා මම මෙතන සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි කියන එක ලබා දෙන්න. ඊට පස්සේ මෙතන කමෙන්ට් වලට ආවට පස්සේ ඔයාලට අවශ්‍ය විදියට කමෙන්ට් සෙක්ෂන් එක ඔන් ඔෆ් කරගන්න පුළුවන්. හරි ඊළඟට මෙතන පහලින් බලාගන්න පුළුවන් ලයිසන් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුෂන් කියලා. අන්න ඒක ටච් කරන්න. මෙතෙන්දී ඔයා ක්‍රියේටිව් කමෙන්ට් කියන එක ලබා දුන්නොත් ඔයාගේ වීඩියෝ එක අනෙත් අයටත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැතුව ඔරිජිනල් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් ඔයා මෙතන පළවෙනියට තියෙන ස්ටෑන්ඩඩ් YouTube ලයිසන් කියන එක ලබා දෙන්න. මම ඒක ඒ විදිහටම තියාගන්න. ඉතින් ඔයාලට යම් හේතුවක් නිසා වීඩියෝ එක ඩිලීට් කරගන්න ඕනේ වුණොත් ඔයාලට මෙතන delete from YouTube කියන එක ලබා දීලා වීඩියෝ එක ඩිලීට් කරගන්න පුළුවන්. හරි අපි දැන් බලමු වීඩියෝ එකට කොහොමද thumbnail එකක් ඇඩ් කරගන්නේ කියලා. ඒකට ඔයා මෙතන උඩ තියෙන pencil icon එක ටච් කරන්න. ඊට පස්සේ මේ විදිහට වීඩියෝ එකේ තියෙන කොටස් වලින් auto generate කරලා එන thumbnail කිහිපයක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට කැමති නම් මෙතනින් තියෙන image එක select කරගන්න පුළුවන්. එහෙම නැතුව ඔයාලට පුළුවන් මෙතන custom thumbnail වලට ගිහින් ඔයා හදාගත්ත thumbnail එකක් තියෙනවා නම් ඒක add කරගන්න. මම මේ විදිහට හදාගත්ත thumbnail එකක් add කරගන්න. ඉතින් ඔයාලට මෙතෙන්දී කියන්න ඕන දෙයක් තමයි ඔයාලට thumbnail add කරගන්න පුළුවන් වෙන්නේ YouTube channel එකේ phone number verification එක කරොත් විතරයි. හරි ඊට පස්සේ මෙතන done ලබා දෙන්න. හරි දැන් අපි අවශ්‍ය settings ටික හදාගෙන ඉවරයි. කලින් ඔයාලට මතක ඇති අපි වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට visibility කියන එක private දාලා තමයි අප්ලෝඩ් කරේ. දැන් අපි ඔක්කොම settings හදාගෙන අවසන් නිසා ඔයා මෙතන visibility කියන option එකට ඇවිල්ලා මෙතන public කියන එක ටික් එක දාගන්න. හරි දැන් අපි ඊළඟට හදාගත්ත settings save කරගන්න ඕනේ. ඒ නිසා ඔයා මෙතන උඩ තියෙන save button එක touch කරන්න. හරි අපි සාර්ථකව YouTube වීඩියෝ එකක් අප්ලෝඩ් කරගෙන අවසන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාගේ YouTube වීඩියෝ එක රැන්ක් වෙන්න අප්ලෝඩ් කරගන්නේ. හරි යාළුවනේ මම හිතනවා අද වීඩියෝ වලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මතක ඇතුව අනිත් අයට මේ දේවල් දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. හරි ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.